අයිබෝවන් අද අපි මේ සූදානම් වෙන්නේ අපේ රටේ අධ්‍යාපනය සහ ආයතනික ව්‍යුහයන් කාලයත් එක්ක වෙනස් වුණු විදිහ ගැන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කරලා බලන්න. මේ කෙටි විග්‍රහය හරහා ඓතිහාසික කරුණු වගේම ඉදිරියට එන්න තියෙන තාක්ෂණික වෙනස්කම් ගැනත් ඊටාම සරලව අවබෝධ කරගන්න අපිට පුළුවන් වේවි. හරි. අපි එනම් වැඩේට බහිමු. අද අපි ප්‍රධාන කරුණු තුනක් ගැන කතා කරනවා. පළමුවෙනියට ඓතිහාසික සම්දිස්ථාන, දෙවෙනුවට තාක්ෂණය හා අනාගත අධ්‍යාපනය සහ තුන්වනුව ලංකාවේ ක්‍රීඩා පාසල්. එහෙනම් අපි අපේ පළවෙනි කොටස, ඒ කියන්නේ පදනම් සහ ඓතිහාසික සම්දිස්ථාන වලින්ම මේ කතාව ආරම්භ කරමු. මේ කාල රේඛාව දිහා බැලුවම අපිට වැදගත් සම්දිස්ථාන තුනක් පේනවා. 2011 දී තමයි විශ්වවිද්‍යාලවලට තේරුණු සිසුන්ට පළමු වතාවට නායකත්ව පුහුණුවක් හඳුන්වා දුන්නේ. ඊට පස්සේ 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක ආගමික පොත්පත් ගෙන්වීම සම්බන්ධයෙන් තහනමක් පැන වුණා. හැබැයි මේ තහනම 2025 වසරේදී සම්පූර්ණයෙන්ම ඉවත් කළා තියෙනවා. මේකෙන් අපිට පේනවා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති කොහොමද කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. මේක තවත් අපූර්ව කතාවක්. ලංකාවේ ප්‍රථම විද්‍යාපීඨයේ පිහිටවලා තියෙන්නේ මහවැලි කලාපයේ. මේක නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි. අපේ රටේ විද්‍යා අධ්‍යාපනයට විශාල පදනමක් දාපු තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. දැන් අපි යමු අපේ දෙවැනි කොටසට. ඒ තමයි තාක්ෂණය සහ අනාගත අධ්‍යාපනය. මෙතන තියෙන මේ දෙක කියන ඉලක්කම පිටිපස්සේ පොඩි කතාවක් තියෙනවා. පාසල් සිසුන් වෙනුවෙන් තියෙන ජාතික තාක්ෂණය සහ නව නිපැයුම් තරඟාවලිය පවත්වන්නේ ප්‍රධාන තේමාවන් දෙකක් යටතේ. ඉතින් මේකෙන් කරන්නේ ළමයන්ගේ නිර්මාණශීලී අදහස් මේ නිශ්චිත අරමුණු දෙකකට යොමු කරන එකයි. දැන් මෙතන තියෙන වැදගත්ම දේ තමයි 2025 දී ක්‍රියාත්මක වෙන මේ දැවැන්ත තාක්ෂණික වැඩසටහන්. පළවෙනි එක තමයි 2025 ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව. මේක චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයයි යුනෙස්කෝ ආයතනයයි එකතු වෙලා කරන්නේ මානව සහ කෘත්‍රිම බුද්ධියේ සහයෝගීතාවය කියන තේමාව යටතේ. 2016 ඉඳන්ම මේක දිගටම කරනවා. අනිත් විශේෂම දේ තමයි IGS ඇකඩමිය හරහා 2025 දී ඩ්‍රෝන් නියම පාඨමාලාවක් ලංකාවට හඳුන්වා දෙන එක. මේක අනාගත අධ්‍යාපනයට ලොකු වෙනසක් ගෙනාවි. අපි මේ කරුණ දිහා ටිකක් අවධානයෙන් බැලුවොත් ලංකාවේ පළවෙනි පුස්තකාලය පිහිටුවලා තියෙන්නේ අනුරාධපුරය. හිතන්නකෝ අපේ පැරණිතම ඓතිහාසික නගරයක් කොහොමද අලුත්ම ඩිජිටල් තාක්ෂණයත් එක්ක එකතු වෙන්නේ කියලා. හරියට අතීතයයි අනාගතයයි එකම තැනකදී මුණ ගැහෙනවා වගේ වැඩක් මේක. අපි දැන් කතා කරමු අපේ තුන්වෙනි සහ අවසාන කොටස ගැන. ඒ තමයි ලංකාවේ ක්‍රීඩා පාසල්. මෙතන තියෙන එක කියන ඉලක්කමින් කියන්නේ දැඩි නීතියක් ගැන. ඒ තමයි අනිවාර්යෙන්ම හැම දිස්ත්‍රික් එකකම අවම වශයෙන් එක ක්‍රීඩා පාසලක් හෝ තියෙන්න ඕනේ කියන එක. මේක රට පුරාම ක්‍රීඩා කුසලතා දියුණු කරන්න ගත්ත හොඳ ව්‍යුහාත්මක තීරණයක්. ඊළඟට අපි බලමු මේව කොහොමද පාලනය වෙන්නේ කියලා. මේ ක්‍රීඩා පාසල්වල තියෙන්නේ තනතුරු 3කින් සමන්විත නිශ්චිත පාලන ව්‍යුහයක්. ඉහළින්ම ඉන්නේ විදුහල්පති. ඊට පස්සේ සංවර්ධන කටයුතු බාර නියෝජ්‍ය විදුහල්පති ඉන්නවා. ඒ වගේම ක්‍රීඩා පරිපාලක කියලා වෙනම තනතුරුකුත් තියෙනවා. මේ ව්‍යුහය තමයි මේ පාසල්වල විනය සහ පාලනය පවත්වාගෙන යන්න උදව් වෙන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. මේ ක්‍රීඩා පාසල්වල මෙහෙයුම් නීති ඉතාමත් දැඩි. හැම පාසලකම මලල ක්‍රීඩා පුහුණුව අනිවාර්යයි. අනිත් දේ තමයි මේවට ඇතුළත් වෙන හැම ළමයෙක්ම අනිවාර්යෙන්ම නේවාසික වේදගෙන තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මේවා නිකම්ම පාසල් වලට වඩා පූර්ණකාලීන පුහුණු කඳවුරු විදිහටයි වැඩ කරන්නේ. ඉතින් අපි මේ විග්‍රහයේ අවසානයට ඇවිත් තියෙන්නේ. දැන් අපි හිතලා බලන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩ්‍රෝන් නියම ඇකඩමි වල ඉඳලා දිස්ත්‍රික් මට්ටමේ නේවාසික ක්‍රීඩා පාසල් දක්වා තියෙන මේ වෙනස්කම් අපේ රටේ අනාගත ශ්‍රම බලකාය කොයි විදියට හැඩගස්වයිද? ඓතිහාසික පදනම තාක්ෂණික දියුණුව වගේම මේ වගේ ක්‍රීඩා අධ්‍යාපනයේ එකතු වුණාම අනාගතය කොහොම වෙයිද? මේ කරුණු ටික අනාගතය ගැන තවත් දේවල් හොයලා බලන්න හොඳ ආරම්භයක් වේවි කියලා අපි හිතනවා. අදට අපි මෙතන සමුගන්නවා.